අද මම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ මම අවුරුදු දවස් සතුටින් විවේකයෙන් මනසට ලොකු වෙහෙසක් නැතිව ගත කරගන්න මුල ඉඳලම සූදානම් වුණ විදිහ. ඔයාලට ඇහෙන ඇති නේද? රැහැයියන්ගේ සද්දේ. මට නම් හරිය සතුටුයි ඒ වගේ පරිසරයේ පුදුමාකාර විදිහට අපේ ජීවිතයට ලං වෙනකොට. හැම අවුරුද්දක වගේම මේ අවුරුද්දේ මම මේ දවස් වෙනකොට ලුණු දෙහි දාන්න ඕනේ කියලා හිතුවා. අපේ ගෙදර ලුණු දෙහිත් ගොඩාක් ආසාවෙන් කනවා. මම ඒ නිසාම අවුරුද්දකට විතරක් සෑහෙන්න ලුණු දෙහි ටිකක් දාගන්න පුරුදු වෙලා ඉන්නවා. මැස්සන් කෘමීන් පළවා හරින්න මේ බීලුණු පහන මමත් හදලා බැලුවා. බලමු නේද? අද අප්‍රේල් 9 වෙනිදා. අපි ආස විදිහට සිංහල අච්චාරුව හදන්න මේ වගේ දවස් වෙනකොට මම සූදානම් වෙනවා. මොකද සිංහල අච්චාරුව බොහෝ අය හදනවා වගේ විලා කිරි වතුර මිශ්‍ර වතුරේ තම්බගෙන නෙමෙයි මම සිංහල අච්චාරුව හදන්නේ. අච්චාරුවට අවශ්‍ය සියලුම දේ පිරිසිදු කරගෙන වතුර හොඳට තෙතමාත් වුණාට පස්සේ මේ විදිහට මම සිංහල අච්චාරුව හදාගන්නේ. අද අප්‍රේල් 10 වෙනිදා. අද මම මුං කැවුම් හදාගත්තා. හැම සිංහල අලුත් අවුරුද්දකදීම මමත් මගේ මහත්තයාත් අපි දෙන්නගෙන් ඥාතීන්ට ආරාධනා කරලා සිංහල අලුත් අවුරුදු බත් මේසයක් සූදානම් කරනවා. ඒකට අවශ්‍ය වෙන විදිහට සකස් කරගත්ත කට්ලට් ටිකක් මම මේ විදිහට ඇසුරුම් කරලා ශීතකරණයේ තියාගන්නවා. මේ අප්‍රේල් 11 වෙනිදා උදේ. මම එදා මැලේ අච්චාරුවක් වගේම බටු මෝජුවට අවශ්‍ය කරන බටු බෙදලා තියාගත්තා. මැලේ අච්චාරුව සකස් කරන ගමන්ම බටු බෙදුමට අවශ්‍ය බටු බෙදගත්තේ මම මගේ පුංචි දරලිපේ. මගේ මුළු තැන්ගේ මොනතරම් පහසුකම් ඇති මුදුන් තිබුණත් මගේ දරලිප නම් මම අමතක කරන්නේ නැහැ. දවසකට සැරයක් මගේ දරලිප මොලවනවමයි මම. අපේ පවුලේ සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කිසි දෙයක් මම අතපසු කරගන්නේ. මගේ පුතා සිංහල අලුත් අවුරුදු කුමාරයෙක්නේ. මම ඒකටත් මගේ අතින්ම මට පුළුවන් විදිහට පුංචි කේක් එකකුත් හැදුවා. ගිහිල්ලා එන්න.
මාව බලන් හිටිය මාව අහන් හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි.